ප්‍රාදේශීය සභාවක් විදිහට විශේෂයෙන්ම අපි ඔයාලා හැමෝම දන්නවා මේ නාට්‍යයේ ප්‍රාදේශීය සභාව විතරක් නෙවෙයි ලංකාවේම පළාත් පාලන ආයතනවල නගර සභාවල නගර සභාවල වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම අපි හැමෝටම වගකීමක් වෙලා තියෙනවා ඉතිහාසයේ දේශපාලනයේ තිබුණු මත ඉතිහාසයේ දේශපාලනයේ තිබුණු අඳුරු තත්ත්වයන් සමනය කිරීම සඳහා අපි හැමෝටම අවස්ථාවක් මේ දෙන්න තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ තිබුණු දේශපාලන අධ්‍යක්ෂකී ඒ දේශපාලන මිනිස්සු අත්විඳපු දේවල් අපි අපේ සමාජයේ නැවත එවැනි තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ කියන පදනමේ ඉඳන් අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. නිසා අපි මෙතෙන්දී මේ ප්‍රාදේශීය සභාව කියන මේ ආයතනය ඇතුළේ එහෙම නැත්නම් අපි මේ බල ප්‍රදේශයේ ජනතාව තෝරාපත් කරපු ජනතා නියෝජිතයෝ විදිහට අපිට තියෙන කාර්යභාරය අපි හැමෝම ඉතාම හොඳින් තේරුම් ගමු. තේරුම් අරගෙන අපේ මේ බල ප්‍රදේශයේ තියෙන අපි හඳුනාගත්තු සුවිශේෂී ප්‍රශ්න ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටලු වලදී ප්‍රශ්න වලදී මම හිතනවා අපි ඔක්කොම නේද മന്ത്രി මණ්ඩලයක් විදියට හිතලා മന്ത്രി මණ්ඩලයක් විදියට අපි කටයුතු කරලා අපි එළිය දේශපාලනය කරමු. අපි එළිය දේශපාලනය කරමු. මේකේ දේශපාලන මත අදහස් දක්වන්න නේ කිසිම මන්ත්‍රීතුමියෙකුට නේ එහෙම අපි අවහිරතාවයකුත් නැහැ. ඔයාලගේ දේශපාලන මතයේ අපිට බාධාවක් නැහැ. හැබැයි අපි කණ්ඩායමක් විදිහට මමත් මේ ආයතනයේ නියෝජනය කරලා මේ ආයතනයේ මන්ත්‍රීවරයෙක් විදිහට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙක් විදිහට මම 2018 මේ සභා පරිශ්‍රයේම අපි වැඩ කටයුතු කරා. ඒ නිසා අපි හැම මොහොතකම ලැබපු දේශපාලන අත්දැකීම ඒ තරම් මිහිරි නෑ. ඒ නිසා අපි ගත්තොත් විශේෂයෙන් දැන් මේ දවස් 3-4 ඇතුලේ අපි මන්ත්‍රීතුමාලා තුමියල්ලා ඉපදෙනෙක් ගන්නවා මෙතෙන්ට පැමිණි. ඒ කියන්නේ ජනතාවගේ ප්‍රශ්න. විශේෂයෙන්ම ඉඩම් කැපිලි කිරීමේ ක්‍රියාවලියේදී මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ ඉතා බරපතල එකක්. ඒක දැන් අපිට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්න කොහොමද බේරන්න කියලා පමණක් කියනවා. මේ අවුරුදු ගණන් වෙනවා. පමණක් ඉඩම් ගන්නලා අවුරුදු 15යි 20යි. විදුලිය ටික නැහැ. හරිද? වතුර ටික නැහැ. මේ මිනිස්සුන්ට බැංකු ණයක් ගන්න අවශ්‍ය කරන වීදි රේඛාව මොකක්වත් ගන්න බෑ. ප්ලෑන් එක අනුමත කරගන්න බෑ. එහෙම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒකත් එක්ක බැඳුණු තව ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩම් සංවර්ධනය කරද්දී කිසිදු පදනමක් ශක්තිය අධ්‍යයනයක් කරලා නෙමෙයි මේවා කරලා තියෙන්නේ. විශේෂයෙන් වතුර බස්සන ක්‍රියාවලිය. ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒව මම හිතන්නේ අපි මොන දේශපාලන මතය දැරුවත් මොන දේශපාලන අදහසක හිටියත් අපි හැමෝටම වගකීමක් කරන මේ බල ප්‍රදේශයේ ඇතුලේ සිද්ධ වෙන සංවාදන කටයුත්ත මොනියම් හෝ ක්‍රියාවක් අපේ දායකත්වය අපි කොහොමද දක්වන්නේ නේද? දැන් අපි නිශ්චිතවම අපේ ඩීఓ මහතුරුන්ට උපදෙස් දීලා තියෙනවා කාප්පයක්වත් ඉදි කරන්න දෙන්න එපා ප්‍රාදේශීය සභාවේ අවසරයක් නැතුව. මේ තියෙන ප්‍රශ්න ටික ඇති අපි. බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් අපි ගත්තොත් වැස්සක් වැස්සට පස්සේ රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයෝ මේ ස්වේච්ඡා සංවිධාන ආගමික නායකයෝ ආදී පීඩාවකටපත් වෙනවා. ඉතින් ඒ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. මේ අවිධිමත් සංවර්ධන වැඩපිළිවෙල. අවිධිමත් ක්‍රියාවලිය. ඒකට ඒක නියාමනය කරන්න. ඒ වෙනුවෙන් ජනතාව පත් කරපු කණ්ඩායම තමයි අපි මන්ත්‍රී මණ්ඩලය. ඒ නිසා අපි හැමෝටම තියෙනවා මේ හැම දෙයකදීම පළල් වගකීමක් තියෙනවා. අන්නේ වගකීමේ කාර්යභාරයත් එක්ක අපි හැමෝම එකතු වෙලා විශේෂයෙන්ම මේ නාත්තන්ඩිය බල ප්‍රදේශයේ ගොඩනගන ජනතා නියෝජිතයෝ ටික මේ ඉන්නේ. අපි මොන දේශපාලන මතය දැරුවත් අපි මොන දේශපාලන අදහසක හිටියත් අපි සමාජයක් විදියට රටක් විදියට අපිට එළියට දැස්සට පස්සේ තියෙන්නේ තරම් සුන්දර තත්ත්වයක් නෙමෙයි. නිසා අපි හැමෝම මේ වගකීම තේරුම් ගමු. ඒ වගේම අපේ අනාගත දූ දරුවන්ට මේ සමාජයේ මේ තියෙන තත්ත්වයේ මුදවගෙන අපේ බල ප්‍රදේශයේ මේ තියෙන තත්ත්වයෙන් මුදවගෙන ඒ සඳහා අපි හොඳ ප්‍රවේශයක් අරගෙන අපිට මේ දීපු ජනවරම ජනතාවගේ ජනවරමක් මේ තියෙන්නේ. ඒ ජනවරම හරියට තේරුම් අරගෙන අපේ මේ නාත්තන්ඩිය බල ප්‍රදේශයේ අපි කණ්ඩායමක් විදියට එකතු වුණොත් හැම පරිසර ප්‍රශ්නෙද ඊට පස්සේ අපිට තියෙන වෙනත් නේ ගැටලු වලටද මේ ඉඩම් කැපිලි කිරීමේදී දැන් අපි සම්පූර්ණයෙන්ම ඉඩම් කඩන එක මේ දවස්වල අපි සම්පූර්ණ නවත්තලා තියෙනවා මේ සංවර්ධන කටයුතු. ඒවා නිසි ආකාරව අවසර අරගෙන නැහැ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නැහැ. මේ යාළ මොන විදියට සංවර්ධන කටයුතු කරනවා. එහෙම වෙන්න බෑ.
ඒ වගේම මම වගකීමෙන් කියනවා, තාම වගකීමෙන් කියනවා අපි කාගෙන්වත් සතයක්වත් අරගෙන අස්සම් කරන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. හරිද? අපේ මන්ත්‍රී මණ්ඩලයේ විශේෂයෙන්ම ජාතික ජනබලවේගය නියෝජනය කරන අපේ මන්ත්‍රීතුමාලා තුමියල්ලාගෙන අපට හොඳ නිශ්චිත අදහසක් තියෙනවා. අපි සාමූහිකව මේ වැඩේට මැදිහත් වෙන්නේ, සාමූහිකව අපි මේ වැඩේට වග කියන්නේ, සාමූහිකව අපි ජනතාවගේ පැත්තේ පෙනී ඉන්නවා කිසිදු කොන්දේසියක් නැතුව. ඒක කොන්ත්‍රාත්කරුවෝ එහෙම නැත්නම් ඉඩම් පඩන අය වෙනත් අය එක අපට එහෙම ඩීල් නැහැ. අපට තියෙන්නේ ජනතාවගේ අභිලාෂය වෙනුවෙන්, ජනතාවගේ සිතුම් පැතුම් වෙනුවෙන් මේ ආයතනයේ පළාත් පාලන පනතේ තියෙන නීති රෙගුලාසි එක්ක මේ ආයතනයේ මෙහෙवला මන්ත්‍රී මණ්ඩලයක් විදිහට අපට පෙරලා තියෙන කාර්යභාරය විශේෂයෙන්ම මේ ආයතනයේ වැඩ කරන සේවක මණ්ඩලෙත් එක්ක අපේ ලේකම්තුමිය ඇතුළු ඒ සියලුම නිලධාරීන් එක්ක වැඩ කටයුතු කරලා මේ සභාව ජනතාවගේ ආයතනයක් බවට පත් කරන්න. ඒ සඳහා මේ අවස්ථාව පළවෙනි අවස්ථාව අපි මන්ත්‍රී මණ්ඩලයක් විදිහට හම්බ වෙලා කතා බහ කරන ඒ සියලු දෙනාට විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම ජනතා නියෝජිතින් ඉතාම ආදරෙන් ඉල්ලීමක් කරනවා. අපි මේ ඇති වෙන්න මේ සමාජයේ මිනිස්සු දුක් විඳිනවා බලන් ඉඳපු අය. ඒස දැන් අපට කරලා තියෙන්නේ ඒ දුකෙන් ඒ පීඩාවෙන් ඒ කම්පණයෙන් මිනිස්සු මුදවා ගැනීමේ වගකීම. අන්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා අපේ බල ප්‍රදේශයේ මිනිස්සුන්ට ලබා දෙන්නේ. ඒ සඳහා අපි කණ්ඩායමක් විදිහට වැඩ කරමු කියන යෝජනාව කරමින් අනිකුත් අපේ මන්ත්‍රීතුමියලාට තුමාලාට යම් අදහසක් දැක්වීමට අවස්ථාව සලසා දෙමින් මම වගේ කරුණු දී දෙනාටම කරු සභාපතිතුමනි ඔබතුමා ගෙනාවු ඒ යෝජනාව හොඳ යෝජනාවක්. ඒක තමයි මේ අපේ ආසනයට ගිය යුත්තේ. ඒ වෙනුවෙන් අපි අපකපැලා අසින්දනාම වැඩ කරමු කියලා ගෞරවයෙන් ඉල්ලනවා. මමත් තුන්වෙනි පාරට තමයි මේ සභාව නියෝජනය කරන්නේ. සියලු දෙනාම මොකක් හරි අක්‍රමිකතාවයක් වුණොත් ඒකට එහා ගහගෙන ඉඳලා ඒක අල්ලමු කියලා යෝජනා කරමින් සියලු දෙනාම එකමුතුවෙන් වැඩ කරගෙන මේ නාට්‍ය ආසනය කොට ගන්න වැඩසටහනක් හදමු කියලා යෝජනා කරමින් සිටිනවා. ගරු සභාපතිතුමාගෙන් සහ මන්ත්‍රී මණ්ඩලයෙන් ඉස්සෙල්ලාම සභාපතිතුමාට සභාපතිතුමාගේ සියලුම මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලා සුබ වදනවා. ඉදිරි වසර 4ක කාලය අපේ ආසනයේ ජනතාවට නාට්‍යන්ගේ ප්‍රදේශ සභා බල ප්‍රදේශයේ ජනතාවට යහපතක් කරන්න ඉඩ ප්‍රස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි අදහසකුත් ප්‍රකාශ කළා. මම ඔබතුමාට අද කියන්නම හිටියේ කමිටුපත් කරන වෙලාවේ මේ ප්‍රාදේශීය සභාවට සභාවෙන් ගිලිහෙන්න ගිය මිලියන ගණනක කෝටි ගණනක ඉඩම් අපි හොයලා බලලා ඉවරලා මේකට ඉතුරු කරලා දුන්නා භාගයක්. ඒ කියන්නේ අපි නොසිතන ඉඩම් ප්‍රමාණය සභාව සතුව තියෙනවා. සභාව සතුව තියෙන ඉඩම් ප්‍රමාණය කොච්චරද කියනවා නම් වසරක් එකමාරක් ගිහිල්ලාවත් අපිට ඉවර කරගන්න බැරුව ගියා. හොයලා මේවා එක තැනකට ගේන්න වාර්තාවක් විදිහට ගේන්න භාගයක්ටත් අඩු ප්‍රමාණයක් තමයි ගෙනාවේ. ඒ නිසා ඒක ඉතුරු ඉඩම් ප්‍රමාණයක් හොයලා වාර්තාගත කරලා සභාව සතු කරලා අල්ලන් කියන ඒවා අරගෙන ඒවා සම්වර්ධනය කරනවාද බදු දෙනවාද මොන ආකාරයෙන්ද සභාවට ගන්න කියන එකට ඔබතුමා කැමති ආකාරයකට ඒ වගේ කමිටුවක්පත් කරලා ඒ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න කියලා මම ඔබතුමා ඉල්ලා සිටිනවා මේ අදවසේ. ඒත් එක්කම ඊයේ අපේ මහවැව සංවර්ධන කමිටු රැස්වීමේදී ආපු යෝජනාව අපි ප්‍රාදේශීය සභාවක් විදියට කරන්න යද්දී බොහොම කල්පනාවෙන් බලලා කළ යුතු කාර්යයක් ගැන ඊයේ කතා කරා. කවුරු ඉල්ලුවත් ඒ කාර්ය කරන්න ලොකු ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒක ඉස්සරහට ගෙනියද්දී අර ඔබතුමාට මතකයි මහවැවේ අර මේ අපේ සභාවට ආදායමක් ගෙන ආකාරي කාර්යය. නමුත් ඒ කාර්ය කරන එක බොහොම මේ බරපතල කාරණයක් වෙනවා. ඒකෙදී අපි ඒකට හරි අවබෝධයක් නැතුව අත ගෑවොත් මේ සියලුම මන්ත්‍රීතුමන්ලාට මෙතන ඉන්න අපිටත් යම්කිසි බන්දියක් ගෙවන්න වෙයි කවදා හරි දවසක. මම එතනදිත් ඔබතුමාට මතකද කියලා නිකන් ලාවට පොඩි සංඥාවක් දුන්නේ ඒකයි. ඒ නිසා අපි මේ වගේ දේවල් වලින් මිදිලා මොකද ඉස්සෙල්ලත් විපක්ෂයක් කියමුකෝ අපි සුළුතර පක්ෂේ ඉඳලා
විපක්ෂේ කාර්යභාරය හරියටම අපි කරා. කෑ ගහන්න ඕන තැනදී කෑ ගැව්වා. බනින්න ඕන තැනදී බැන්නා. හොඳ කියන්න ඕන තැනදී හොඳ කිව්වා. සහාය දෙන්න ඕන තැන්වලදී සහාය දුන්නා. සහාය නොදෙන්න ඕන තැන්වලදී සහාය නොදී හිටියා. පැහැදිලිද? ඒ නිසා මෙවරත් මේ විදිහටම සිද්ධ වෙනවා. කාගවත් සුදුහුණු ගන්නවත්, කාවවත් හොඳ කරන්නවත්, කාවවත් නරක කරන්නවත් සූදානම් වෙලා මෙතෙන් දෙන්නේ නැහැ. ඒ නිසා උතුමා පතපු සියලු දෙනාම හිතපු ඒ කාර්යභාරය අපි පොදුවේ ඉෂ්ට සිද්ධ කරමු. උතුමාට අත්දැකීමක් තියෙනවා. හැමදාම ඇවිල්ලා අපි සභාවේ ඉඳගෙන ජනතා මුදලින් පඩියක් කරන් ගෙදර ගිහිල්ලා හැම මාසෙම අපි දුක් වෙනවා. අපිට ලයිට් එකක් දෙන්නේ නැහැ, අපිට බොරළු ටිකක් දුන්නේ නැහැ, අපිට වැලි වැටේක දෙයක් හම්බුන්නේ නැහැ කියලා එහෙමනේ. මෙතෙන්දි මම අනන්ත කෑ ගහන්න ඇති එහෙම. ඒ නිසා ඒ අත්දැකීම මේ විදිහටම විඳින්න දෙමින් කරගෙන යනවාද එහෙම නැතුව වෙනත් ක්‍රම වේදයක් පාවිච්චි කරනවාද කියලා ඒ අත්දැකීම විඳපු ඔබතුමාගේ කැමැත්ත. මම ඒක අද කියන්න ඕනනේ. ඒ නිසා ඒ ගැන ඔබතුමාගේ മന്ത്രി මණ්ඩලයත් එක්ක කතා බහ කරලා ඒව මොන ආකාරයේද ඉෂ්ට සිද්ධ කරන්න කියලා ඔබතුමාලා කියන්න. මොකද අපි නැත්තම් ඉල්ලලා වැඳලා අඬලා වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි විපක්ෂයක් විදියට හෝ දෙන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න මිනිස්සු. ඒ නිසා අද දවසේ සියලු දෙනා ආර මෙතුමා කිව්වා විදිහටම ඒ සහෝදරත්වයේ ගොඩනගා ගමු. මෙතන වෙන දේවල් මේ භූමියෙන් පිටට ගියාට පස්සේ දේශපාලනය කරමු. මේ മന്ത്രി සහෝදරත්වයේ තියාගමු. මේක වැදගත්. මම ඒකට හොඳම උදාහරණයක් කියන්නේ ගිය වසරටත් වඩා ඊට ඉස්සෙල්ලා වසරේ හිටපු മന്ത്രിතුමාලා අදට පුදුම සහෝදරත්වයකින් යාළුකමකින් ඉන්නවා. හේතුව තමයි සභාව හරි විදියට ගෙනිච්ච ඉස්සෙල්ලා සභා පරිපාලනයේ අපිට හැංගෙන විදියට යම් හොඳ තත්ත්වයක් කියලා යම් මුදල් ඉදිරි කිරීම මුකුත් කරලා යන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. මම දන්නේ අනිත් පැත්ත ගැන ලොකු අවබෝධයක් මට නැහැ. නමුත් මම කියන්නේ අපි සභාව වෙනුවෙන් යම් කිසි හොඳ කාර්යයක් කරමු කියලා මතක් කරමින් සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරමින් මම යනවා බොහොම ගරු සභාපතිතුමනි, උපසභාපතිතුමනි, ඒකම්තුමිය ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ අවසරයි. ඇත්තෙන්ම මුලින්ම උද්භව පතනවා ඉතාමත්ම හොඳ ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අර්ජුනපත් වුණු සභාවට. ඒ වගේමයි ගිය වාරයේදී අපි විශ්ව සභාවේදී යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මම හිතනවා මෙතන ඉන්න ගොඩාක් මන්ත්‍රීවරු ඒක අනුමත කරන්නේ නැහැ. ඇත්තෙන්ම අපේ සභාපතිතුමාත් මම දැක්කා මේ වෙනම මොකක්ද මාධ්‍ය ආයතනයකට ප්‍රකාශයක් දීලා තුනක් කරු සභාපතිතුමනි ඒ ප්‍රකාශය එදා එතන දුන්නා නම් වැදගත්. මොකද ඔබතුමා එදා එතන නම කියලාම කියනවා. මොකද මට ඉන්නවා පුංචි දරුවෙක්. 2 වසර ඉගෙන ගන්න මෙතන ඉන්න හැමෝටම දරුවෝ ඇති. මගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න මගෙන් අහනකොට ඒ ප්‍රශ්න හැබැයි නීති අනුකූලව මට ක්‍රියාමාර්ග කරන්න මොකද මම දකිනවා මේ දවස්වල Facebook එක හරහා මට ගහන මට පහරවල් තියෙනවා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඔබතුමා ඒකදී ප්‍රකාශ කරන අතර සභාපතිතුමනි කැන්වසින් යනකොට තමයි අර මගේ ඥාතියා කියන පුද්ගලයා ඔය දේ කියන්නේ. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 5ක් පොලිසියට දෙනවා. ලක්ෂ 5ක් ඉතුරු කරනවා. ලක්ෂ 5කින් කනවා බොනවා කියලා. එතකොට ගරු සභාපතිතුමනි ඒ වෙනකොට ඔබතුමාලා අනුරු තියෙනවා. ගරු ජනාධිපතිතුමා ඔබතුමාලා පාර්ලිමේන්තුව ඔබතුමාලාට වැටලීම් කරන්න තිබුණා. ඕන තරම් වැටලීම් කරන්න තිබුණා. මට චෝදනා කරන්න නැතුව. අනිත් එක මම මේ മന്ത്രി දුරෙන් ඉල්ලා අස්සනවා. අදදීමක් දෙන්න. ඒ කියන මගේ ඥාතිය මට ඡන්දය දෙන්නා. මම අද ඉල්ලා අස්සනවා. ඔය කියන ඥාතියගේ පවුලේ කවුරු හරි දැන් මෙතන ඉන්නවනේ මගේ පැත්තෙන් ඡන්දය දීපු කවුරු හරි ඉන්නේ. එයාගෙන් අහන්නේ සතරම් කරනවානේ. මෙන්න මේ පුද්ගලයා ඡන්දය දාන්නවා කියලා. ඕගොල්ලන්ගේ නැත්තම් මම ළඟ දෙන්නම්. ඡන්දය දාන්නවත් මට කියේ නැහැ. ඒ නිසා මම කනගාටු වෙනවා එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ මම කියන්නේ කොටස් නම් කරලා කියපු එක ගැන. අපිට එන්න කියලා අපි ඉස්සරහා තියාගෙන එහෙම කරපු ප්‍රකාශ ගැන මගේ පිළිකුල මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේමයි අපි ඕන උදව්වක් කරන්න ලෑස්ති පක්ෂයක් විදියට ඕගොල්ලන්ගේ මේ ගමනට. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා. ඇත්තටම මම වැඩ කරලා පුද්ගලෙක් එක ඔබතුමාත් දන්නවා. මගේ කොටස මම වැඩ කරා. ඒ නිසා තමයි මගේ මිනිස්සුන්ට ඡන්ද දුන්නේ. කසිප්පු කවුද ගරු සභාපතිතුමා මේ ආසනේ ඕන තරම් තියෙනවා. මගේ කොටස කරන්නේ. වැටලීම් කරන්න මම උදව් කරනවා. ඕටර් දවල්. ඒ වගේමයි මම වැඩිදුර කියන්න යන්නේ මේ මම ළඟ රෙකෝඩින්ග් උත් තියෙනවා.
දැන් ඔබතුමා කිව්වා අපි එකට ගමනක් යමු කියලා. ඒ වගේ යමු කියලා විශ්වාස කරනවා. මොකද මේ മന്ത്രി මණ්ඩලයේම කෙනෙක් මම නම් කියන්නේ නැහැ. මොකද එතකොට එතුමා අපහසුතාවයටපත් වෙනවා. ඕන බෞද්ධික ඔබතුමාට මට ඒ කෝඩින් පෙන්නන්න පුළුවන්. මම කොට්ටාසේ දිනුවට මට කිසිම ප්‍රතිපාදනයක් වෙන් කරන්නේ නැහැ. පරාද වෙච්ච කෙනා හරහා තමයි වෙන කෙනෙක් කියන මේ මන්ත්‍රීවට කඩේක කියන වීඩියෝ මම අහන්න කියලා ගැටලුවක් නැහැ. ඔබතුමාලා ඒ විදිහට හරි කරගෙන යන්න මගේ ශක්තිය මට පුළුවන් විදිහට මගේ කොට්ටාසෙට මම වැඩ කරනවා. සුබපතනවා ඔබතුමාට ලස්සන ගමනක් යන්න. දවසවතුමනි මේ වෙලාවේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. කියන වාහනේ මේ අපේ මේ අවසර රථය ඉස්සරහට වත්තක් වෙනවා කියලා අනුග්‍රහයක් දෙනවා. ඒක චුට්ටක් අපේ මන්ත්‍රීතුමෙක් කියනවා චුට්ටක් ඒක එතන කරලා දුන්නා. KW 73 විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නාට්‍ය ආසනයේ ජනතාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන සියලු දෙනාට ඒ පාවිච්චි කරන නිසා තමයි අපි මාතෘවරු 4 දෙනෙකුට නාට්‍ය ප්‍රාදේශ සභාව නියෝජනය කරන්නේ. ඒ ජනතාව වෙනුවෙන් අනපින ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මම සුබවදනවා ප්‍රථමයෙන්ම මගේ කොට්ටාසේ ජයග්‍රහණය කරපු අපේ ගායන විදික මහත්මයාට සුබවදනවා. මයි කොට්ටාසේ ජයග්‍රහණය කරපු ඒ වගේම නාට්‍ය ප්‍රාදේශ සභාවේ අපිත් එක්ක ගියවර වැඩ කරපු සාගර විජේසේකර ගරු සභාපතිතුමාට සුබපතනවා. මේ සභාවේ කාර්යභාරය අකුරටම කරන්න මේ නාට්‍ය ආසනයේ ජනතාව සතුටින් තියන්න අවශ්‍ය කරන සියලු සපහසුකම් ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා මේ සභාව සමගින් කොලා වැඩ කටයුතු කරනවා. මේ වෙලාවේදී මම මතක් කරනවා විශේෂයෙන්ම පසුගිය දිනක නාට්‍ය ප්‍රාදේශ සභාවේ අපේ ලේකම්තුමිය කැඳවීමක් කරා අපිව සොයකට පිළිගැනීම සොයකට ඒ අවස්ථාවේදී අපි දැඩි අපහසුතාවයකට පත් වුණා ගරු සභාපතිතුමා. ඒ අවස්ථාවේදී සම්බන්ධ වෙච්ච අපේ මාලිමාවේ උත්තලන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරපු ප්‍රකාශයක් පිළිබඳව ඒ ප්‍රකාශය ඇත්තටම අපි තරයේ වෙලා දකිනවා මන්ත්‍රීවරු විදියට. මොකද ඒ වගේ ප්‍රකාශ සිදු කිරීම මම හිතන්නේ මන්ත්‍රීවරයෙකුට සුදුසු නැහැ. ඒ පිළිබඳව අපේ දැඩි විරෝධය සහ පිළිකුල මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ වෙලාවේ මම මතක් කරනවා ගොඩක් දුරට ඔබතුමා ප්‍රකාශ කරා අවස්ථා කීපයකදීම ප්‍රාදේශ සභාවේ පසුගිය කාලේ සිදුවෙච්ච කටයුතු වගේ පසුගිය කාලේ ගොඩක් කියනවා නම් හොරකම් සිද්ධ වුණා. මට කියන්න කැමතියි මම අපි දන්න තරමින් අපේ පාලන කාලය තුලදී විශේෂයෙන්ම සිසිල් වික්‍රමසිංහ ගරු සභාපතිතුමා හිටියා, සනත් පෙරේරා හිටියා, නිලන්ත ප්‍රනාන්දු හිටියා. අපේ නිලන්ත ප්‍රනාන්දු සභාපති ඉන්න කාලේ තමයි අපි සභාවේ හිටියේ. මම විශ්වාස කරනවා මේ ප්‍රාදේශීය සභාවට සම්මාන පිට සම්මාන ගෙනාවේ ඒ නිලන්ත ප්‍රනාන්දු කියන සභාපතිවරයා ඉන්න කාලේ, අපේ සභාව තියෙන කාලේ පුදුමත් හිටපු කාලේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ ඒ කාල සීමාව තුළ කිසිම ආයතනකින් මේකේ අක්‍රමිකතාවයක් ප්‍රකටයක් සිදු වුණා කියලා. මොකද මම මේ සභාව නියෝජනය කරා ඔබතුමා සමග. ඒ වගේම අපි මේ අකටයුතුකම් වලට ගිය සෑම අවස්ථාවකම වගේ ඔබතුමත් මමත් අපේ නිමන්ත්‍රිත මන්ත්‍රීතුමා අනුර කුමාර මන්ත්‍රීතුමාලා අපි ඔබතුමා මගේ ඉඩම් කමිටුවේ හිටියා, මම සභාපතිත්වයේ දරපු අපි
ඒ වෙලාවේ සභාවට අහිමි වෙන්න ගිය ඉඩම් ගොඩක් අපි වාගෙන සභාවට ආදායම් ගන්න පුළුවන් තත්ත්වයකට ඇති කරා. ඒ වගේම මම කියනවා ඔබතුමාට පසුගිය අවුරුදු 10 කාල සීමා කොමසාරිස් පාලනයේ තියෙන කාලේ අපි දන්නේ නැහැ ඒ කාලෙදි මොනවද සිදු වුණාද කියන්න. ඒ නිසා ටිකින් ටිකටම ඔබතුමාගේ ප්‍රකාශය කිරීම කියලා මම කියනවා. මොකද ඒ අපි ප්‍රාදේශ සභාවේ අපේ කාලය අවසන් වෙලා අපි යන කාලෙදී මේ සභාව තුළ අපි යනකොට ලක්ෂ 860ක් වගේ ප්‍රමාණයක් මට මතක විදිහට අපි ඉදිරි කරලා තමයි මේ සභාවෙන් ගියේ. හරි. එතකොට ඊට පස්සේ ඒ කාලේ ඔබට මතක ඇති කොවිඩ් ඇවිල්ලා අපේ ප්‍රාදේශ සභාවේ ආදායම 150කටත් වඩා ප්‍රමාණයකින් අඩු වුණා. ඒ අඩු වුණත් ප්‍රදේශයේ තියෙන ඒ පොදු පහසුකම් කටයුතු ටික විෂයාකාරව කරන්නට සභාවක විදිහට අපි ඔබතුමාලා එකතු වෙලා කටයුතු කළා. ඒ නිසා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ ඒ සභා කාලය තුළදී අපි මේ සභාව ඇතුලේ වංචාවන් එහෙම සිදු වුණා කියන එක මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මින් ඉදිරියට මේ සභාව නිසි ලෙස කරා යන්නට හොඳින් කරා යන්නට ඔබතුමාට සුබවදන ගමම්ම මම මේ වෙලාව මතක් කරලා මේ පවතින රජය විශේෂයෙන්ම මේ හැමදාම කරේ හිටපු ආණ්ඩුවලට දොස් නගපු එක පෞගේ කාලේ ඔබට මතක ඇති පෞගේ කාලේ ප්‍රකාශ කළා බොරු කියලා වංචාකාරයෝ කියලා කොමිස්කාරයෝ කියලා. ඒ වගේ ඔබට මතක ඇති විශේෂයෙන්ම විදුලි බිල ඒ වගේම ඉන්ධන ප්‍රශ්නදී කිව්වා විශාල කොමිස් මුදලක් යනවා කියලා මේ ඇමතිවරු. නමුත් අද වෙද්දී ඔබට පේනවා ඇති ඔබට තේරුම් ගන්න පුළුවන් වෙලා ඇති අද වෙද්දී 15%කින් වගේ ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කරන්න වෙලා තියෙනවා. එතකොට ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යද්දී අද තෙල් තියෙන තත්ත්වයේ ගාන බලපුවාම ඔබට තේරෙනවා ඇති ඒ ප්‍රකාශ පිළිබඳව වගකීමක් නැතුව කරපු ප්‍රකාශ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා ජනතාවට. ඒ නිසා මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමා මේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. ඔබතුමා තමයි මේකේ ප්‍රධාන. ඒ නිසා ඔබතුමා ප්‍රකාශ කරන සෑම ප්‍රකාශයක්ම බොහොම වැදගත් ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න ඉදිරියට ඒ වගේ ප්‍රකාශ නිකුත් කරද්දී මම හිතන්නේ ඔබට දේශපාලන මතයක් තියෙනවා. ඒ දේශපාලනය තුලින් ප්‍රකාශ මේ සභාව ඇතුලේ ඉටු නොකොට එය දේශපාලන වේදිකාවේ පමණක් සිදු කරන්න කියන ඉල්ලීම කරමින් සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නට නවක මන්ත්‍රී මණ්ඩලය සහ ඒ හිටපු මන්ත්‍රීතුමාලා සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව නොඩුව ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් ඒ වගේම එදා උත්සවයේ තව එකක් තිබෙනවා. ඒ උත්සවයේදී ඇත්තටම ජාතික ගීය ගායනා කරන්න ඕන අවස්ථාවේ ඔබතුමාලාගේ දේශපාලන ගීතයක් තමයි එදා අපිට ඇහුනේ එළියේදී. අපි එතන හිටියා. එළියට උත්සව භූමියෙන් එළියට ආවත් ඇහුනේ අර මට ඇහුනේ නිකන් එක මිනිටකට රටාන වලට වගේ සින්දු වගේ නිකන් යනවා ඇහුනේ. ඒ නිසා ඒ සම්පූර්ණයෙන් වැරදි. ඒ උත්සවයේ දා කරේ මාලිමාවේ උත්සවයක් විදිහටයි අපි දැක්කේ. ඒ නිසා ලේකම් භූමියට මම කියනවා මේ වගේ උත්සව ලෑස්ති කරද්දී ඔබතුමිය ඒ වගකීමෙන් ඒ කාර්යයන් කරන්න. මොකද එදා ඇනවුන්ස් කරපු අය බොහොම දේශපාලන ස්වරූපයෙන් තමයි දේශපාලනමය වශයෙන් තමයි එදා ඇනවුන්ස් කරේ. ඒ පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ස්තුතියි. සිල්දනාගේ අවසරයි ඒකම ලේකම් භූමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ ආදරණීය නිලධාරි මහතුරුනි මම හිතන්නේ අපි අද අපේ මංගල විශේෂ මහසභාව කැඳෙව්වා. ඒ කැඳවලා මේ රටේ මිනිස්සු අතීතයේ ඉඳන් බොහෝ බලාපොරොත්තු තියාගෙන විශාල වශයෙන් සිදුම් පැතුම් තියාගෙන තමයි නව රජයක් නව ජනාධිපතිවරයෙක් මේ රටට පත් කරලා දුන්නේ. එහි අවසාන පියවරක් විදියට එක් පියවරක් විදියට නාට්‍යයේ ප්‍රදේශ සභාවේ බලය
ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ අපේ කණ්ඩායමට ලබා දුන්න නාත්තන්ඩිය ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ ජනතාවට මා නියෝජනය කරපු මුදුකඩ කොට්ටාසේ ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙන්න මේක මම අවස්ථාවක් කරගන්නවා. ඒතර සභාපතිතුමනි මම විශ්වාස කරන්නේ අර එක්තරා ආකාරයකට ඔබතුමා කරපු යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේ ගරු මන්ත්‍රීතුමා යම් කාරණාවක් ඉදිරිපත් කරනු ලැබුවා මේ සභාවට. මම විශ්වාස කරනවා කරු සභාපතිතුමනි මා යෝජනාවක් විදිහට ඉදිරිපත් කරනවා. එහෙම වංචාවක් දූෂණයක් සිද්ධ වෙලා තියෙන කියන කාරණා සම්බන්ධයෙන් යම් යම් තොරතුරු තිබෙනවා අපිට. ඒ සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් මේ ගරු සභාවේ අනුමැතියට යටත්ව මේ පහුගිය කාලය පුරාවට මේ සභාවේ සිද්ධ වෙච්ච කටයුතු සම්බන්ධයෙන් පහුගිය වසර 10ක පමණ කාලයක් සම්බන්ධ පූර්ණ විගණනයකට ලක් කළ යුතුයි කියන යෝජනාව මම කරනවා. ඒත් එක්කම කරු සභාපතිතුමනි අපි දැක්කා මේ සභාවේ වැඩ ආරම්භ කරලා පහුගිය දෙවනිදා අපි මේ නාත්තන්ඩිය ප්‍රාදේශ සභාව බල ප්‍රදේශය තුල මේ සභාවට අයිති යම් ස්ථානවලට ගියාට පස්සේ අපිට දෙක ගන්න විඳින්න සිද්ධ වෙච්ච කාරණා සම්බන්ධයෙන් මේ සභාව දැනගත යුතු කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි එක්තරා අවස්ථාවක නාරවිල ප්‍රදේශයේ රුක්‍රෝපණ වැඩසටහනකට යන්නට ගරු සභාපතිතුමාත් එක්ක යන අවස්ථාවේදී තබ්බෝ ප්‍රදේශයේදී මම අපේ නියුතුරු මහත්මයාගේ විමසීමක් කරා මේ ප්‍රදේශයේ තියනවා නේද අපිට අයත් ප්‍රමික්ස් කරන අංගනේ. ඉතින් ගරු සභාපතිතුමා මේ අවස්ථාවේදී ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා බොහොම ඉක්මනින් ශනික තීරණයක් අරගෙන එම අවස්ථාවට අපි සහභාගී වුණා. මේ මන්ත්‍රී මණ්ඩලය ගරු සභාපතිතුමනි සියලු දෙනාම දැනගත යුතුයි. මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ පහුගිය කාලේ පුරාවට මේ සභාවල් තුල මොනවද සිද්ධ වුනේ කියන කාරණා. එහිදී අපි මේ සභාව ඇතුළට ඒ ස්ථානය ඇතුළට ගියාට පස්සේ අපි දැක්කා මේ පාරවල් ප්‍රීමික්ස් කරන එකක් නැත්නම් පාරවල් වල බැටස් වහන ඒ අදාළ ද්‍රාවණය සකස් කරන ආකාරය ABC ගල් සහ ඒ අදාළ කිමිකල් පාවිච්චි කරලා ඒක සකස් කරන ආකාරය. එහිදී අපි ඉතාමත්ම විමතියට පත් වුණා කරු සභාපතිතුමනි කරු සභික සහෝදර සහෝදරවරුනි. එය ඉතාමත්ම ප්‍රමිතියෙන් තොර කිසිදු නියාමනයකට ලක් නොවිච්ච තැනක් බවට පත් වෙලා තිබුණා. එහිදී මේ ප්‍රදේශයේ ජනතාව අපි මේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ, මේ පාරවල් ටික හදන්නේ, මේ මිනිස්සුන්ට ලයිට් ටික දාන්නේ. එහෙමනම් සෑම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ ජනතා බදු මුදල් වලට වග කියන්නේ. ඒ නිසා කරු සභාපතිතුමනි එතන සිද්ධ වෙච්ච කාරණාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී ඔබතුමා කරු ලේකම්තුමියට නියෝගයක් ලබා දුන්නා. එම ප්‍රමික්ස් සඳහා යොදා ගන්නා වූ ඒ කෙමිකල් එක සම්බන්ධයෙන් ලැබ් රිපෝට් එකක් විශේෂඥ වාර්තාවක් ගන්න. මම හිතන්නේ ඒ වාර්තාව සඳහා RDA එකට එම අවස්ථාවේදී අපි අදාළ සාම්පල් දෙකක් ලබා ගත්තා. ඒ සාම්පල් දෙක ලබාගෙන ඒ අදාළ නියෝජිත අපේ ප්‍රාදේශ සභාවේ නිලධාරීතුමියට ඒක බාර දුන්නා. ඒත් එක්කම අපි පෞද්ගලිකව මේක විමර්ශනය කළ යුතුයි කියලා අපිත් ඒ සාම්පලයක් ලබා ගත්තා. ඒ ලබාගෙන ඉවරලා අපි මේ විමර්ශනය කරනවා. මේ වගේ මේ ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරපු ඒ යුගය අපි දැන් අවසන් කරන්න ඕන. ඒක තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අද මේ රටේ ඉතිහාසයේ බොරු කිව්වා කියලා චෝදනා කරන කට්ටියට බොහොම ආදරෙන් ගෞරවයෙන් කියනවා මේ රටේ අධිකරණ පද්ධතිය තුලින් අද අපිට දැක ගන්න ලැබෙනවා ඒ චෝදනාවට ලක් වෙච්ච මිනිස්සුන්ට මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණා. ඒ නිසා මේ කියපු බොරු මේ කියපු සියල්ල පිළිගන්නේ නැතුව මේ රටේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ අපේ ජනාධිපතිවරයෙක් පත් කරලා ආණ්ඩුවක් පත් කරලා මේ නාත්තන්ඩිය ප්‍රාදේශ සභාවේ බලයන් අපිට ලබා දීලා අපි සභිකයෝ සියලු දෙනා විවිධ දේශපාලන ව්‍යාපාර නියෝජනය කරපු අපි කාරණා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අපිට අරමුණක් තියෙනවා නම් වංචාව දූෂණය නාස්තිය නැති කරන්න ඒ වෙනුවෙන් මේ ගරු සභාව ගන්න ඕන සියලු තීරණ අපේ සභාපතිතුමාගේ උපසභාපතිතුමාගේ නායකත්වයෙන් මේ මන්ත්‍රී මණ්ඩලයත් එක්ක එකතු වෙලා අරගෙන මේ නාත්තන්ගේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශය සුපිරි පුරවරයක් බවට ඉදිරි වසර 5 ඇතුළත 4 ඇතුළත පත් කරමු කියන යෝජනාව කරමින් මානි හඳුනා බොහොම ස්තුතියි. පොඩ්ඩක් මතක් කර දෙන්න ඕන ඔබතුමාට සභාව විසිරුවා හැරලා අවුරුදු 3ක කාලයක් තිබුණයි කියලා හන්දියක සිහිපත් කරගෙන කතා කරන්නේ. මොකද ඔය හිටපු මන්ත්‍රී මණ්ඩලය 22 පස්සේ ඉස්සර ඊට එහා කියේ ඒවා ගැන කියන්නේ.
අර කාලය වෙනමයි කියලා මතක තියාගන්න. අවසරයි ඒ වගේම රාජ්‍ය සභා සභාපතිතුමන්ගේ මුලින්ම අවසරයි. ඇත්තටම අද දින මම ගොඩක් සතුටු වෙන දවසක්. අලුත් මාධ්‍ය පිරිසක් එක්ක රජයක් එක්ක අපේ ප්‍රසයෙන් කොට්ටාසේ ඉදිරිපත් කළා මන්ත්‍රීවරයෙක් විදියට සභාවට මාධ්‍යවරයෙක් ලබා ගැනීම සම්බන්ධව. ඒ වගේම ප්‍රතිපිනාන්දු මණ්ඩිතුමා ඉන්නවා. මම කොට්ටාසේ දැන් සුබතව ඉන්නවා. ඒ වගේම සභාපතිතුමාට ගොඩක් ධර්මයක් කරන්න උවමනාවක් තියෙනවා. මාර්ගික දමල්ගම කියන ප්‍රදේශයේ පස්තිනියට තියෙනවා. මම හිතන්නේ පොලිට්‍රාන්ස්මන්ට් මම සම්බන්ධව සෝරතුමා ධර්මයක් කරන්න ඇති. ඒ කියන්නේ අක්‍රමිකතා ගොඩක් පවතින ගම. ඒ කොටාසේ දැන් බලනකොට මම දැක්කා ඉස්සල තරුණයෝ තමයි ඩක්ස් පැත්තට වැඩි වෙලා තියෙනවා. දැන් කාන්තාව තරුණියන් විහිලා තියෙන මේ ප්‍රදේශේ ඒ ව්‍යාපාරය ගෙනෙන්නේ. ඒ වගේම වැලි ව්‍යාපාරය ගොඩක් කරන ප්‍රදේශයක්. දීර්ඝාන කුල කරන අය ඉන්නවා, දීර්ඝාන කුල නැතිව කරන අය. ඒ වෙනකොට මට මතකයි ඊයේ සංවාද කමිටුවේ සභාපතිතුමා පාරවල් ගැන කතා කළා. ඒ පාරවල් ඇත්තටම 190ක් දැන් ඩැමේජ් වෙලා තියෙනවා. නේද? උපරිම ඩැමේජ් වෙලා තියෙනවා. ඔබතුමා වෙලාවක ඉන්න මමත් දෙන්නම් අපේ මන්ත්‍රීතුමාත් එක්ක අපි ගිහිල්ලා ඒක පොඩ්ඩක් බලමු. එතකොට ඔබතුමා මම දැක්ක කියනවා ඒ පාරවල් වලට අය කරන මේ මුදල් ප්‍රමාණය මදි කියලා. නැවත හදන්න. ඒ එළියක් දින දැන් වලින් ප්‍රමාණය ගය කරන්නේ. ඇත්තට මේක ගොඩක් මදි කියලා අපිට උනත් තේරෙනවා. ඒ කියන්නේ පාරවල් ඩැමේජ් වෙලා තියෙන ප්‍රමාණය. ඒක ඔබතුමා හොඳ අදහසක් එක්ක ඔබතුමා ඒක අනිවාර්යයෙන් බලලා කරන්න. ඒ වගේම අපේ කොට්ටාසෙට මූලික මේ විදියට මැදිහත් වෙන්න මොකද වතුර ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉස්මාල්ගම කියන ප්‍රදේශයේ මරණ කියන ප්‍රදේශයට වඩා ඉස්මාල්ගම කියන ප්‍රදේශයේ ළමයි ඉස්කෝලේ යන ළමයි ඉන්නවා 250 300. ඒ දරුවෙක්ට ඇඳුමක්වත් හොද ගන්න බෑ. ඒ ඇඳුම කහ පාටයි. වතුර ටිකක් බොන්න බෑ. මඟපත හොද ගන්න බෑ. ඒ නල බට ඔක්කොම දුමුරු පාට වෙලා තියෙනවා. ඉතින් මම කියනවා අපි මන්ත්‍රීවරයෙක් විදිහට මම ඇත්තටම අපි සාමූලික වැඩ කළා ඔබතුමාට හයියක් වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔබතුමාගේ කතාවේදී මම තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් දැක්කා. හරි නියතමානීව ඒ දේ අදහස් පළ කරා. ඒක ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබතුමා මගේ ප්‍රදේශයේ ඉතිහා පොලිස් මන්ත්‍රීතුමාත් සමග සාකච්ඡා කරලා මම ආරාධනා කරනවා මමත් දෙන්නම්. ඒ වැඩි කළා ගමන් විදිහට හදලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රාදේශීය සභාවේ පළවෙනි සභාපතිවරයාගේ දියණිය හැටියට එයාගේ පස්සෙන් මේ ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ඒක දැකලා ඒ අත්දැකීම් සුළු වශයෙන් හෝ ලබාගත්තු මට අද මේ සභාව නියෝජනය කරන්නට හැකි වූ පිළිබඳව මම ඇත්තටම සතුටුයි. ඒ වගේම අපිට කියන්න ඕනේ දැන් අද මෙතන සභාවේදී කතා කරන අපේ පිළිගැනීමේ රැස්වීම පිළිබඳව එතකොට අපි වැරදි මම හිතන්නේ අනුපාඩුවක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි මිනිස්සු කියන්නේ ඒකයි. අපි මෙතන සිට අපි වෙච්ච සිද්ධි වුණාන අනුපාඩුවක් හරියට තිබුණා නම් මම හිතන්නේ අපි හැම කෙනෙක්ටම පුළුවන් ඒ දේ ඉදායි සිදුවෙච්ච සිදුවීම අමතක කරලා එක සභාවක් හැටියට අපි පක්ෂය වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන් අපි හැම කෙනෙක්ම මෙතනට ඇවිල්ලා කියන්නේ මම හිතන්නේ අපි පහුගිය කාලේ අවුරුදු ගානක් පුරාවට අපි ඉඳපු ඒ අමිහිරි අත්දැකීම් ඒ වලින් මිදිච්ච ලස්සන රටක් අලෙලස දූෂණය හොරකම් ඒ වලින් තොර ලස්සන රටක් බිහි කිරීමේ පරමාර්ථයෙන් තමයි මම හිතන්නේ මේ අපි හැම කෙනෙක්ම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනදී අපිට පුළුවන් වෙන්නේ පොඩි අඩුපාඩුකම් තිබුණානේ ඔක්කොම අමතක කරලා දාලා අපි එක මිතුරු කැරක් හැටියට එක മന്ത്രി මණ්ඩලයක් හැටියට අපේ අදහස්
තියෙන්න පුළුවන්, එක එක්කෙනාගේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ සියල්ලම අපිට පුළුවන් සාකච්ඡා කරලා ඒවා විසඳගෙන හරි තීරණවලට ඇවිල්ලා මේ සභාවේ ඉදිරි ගමන යමු කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි කියන්නේ අපි හැම වෙලේම අර විතර තැනේ අඩුපාඩු දකින්නවා, මෙයා හොරා අරයා හොරා කියලා කියනවා. ඒකද පහළ මට්ටමේ ඉන්න අය තමයි ගොඩක් වෙලාවට අපි දැකලා කතා කරනවා. නමුත් අපි මම හිතනවා අපි මේ ප්‍රාදේශික භාවය ගැන කතා කරමු. මේ ආයතනයේ යම් යම් ස්ථානවලට ගියාම එතන මම පුද්ගලිකව දැකපු අඩුපාඩු ගොඩක් තිබුණා. පොඩි උදාහරණයක් මම කියන්නම්. මම එක වෙලාවක ගියා හත්තිනියේ ප්‍රාදේශීය හත්තිනියේ ප්‍රාසභාවයේ ඉතරට මම ගියා වීථි රේඛාව ගන්න මගේ හිතවල. ඇත්තටම වීථි රේඛාව ගන්නව ගිය වෙලේ සේවා වෙන කාලය ඇතුළතදී ඒ සේවක සේවිකාව මම දැක්කා මේ වැඩේ නෙමෙයි කරන්නේ යෝගට් කරනවා. අයිස්ක්‍රීම් කාර්යයට කතා කරලා අයිස්ක්‍රීම් වෙනදට කතා කරලා අයිස්ක්‍රීම් ගන්න කතා කරනවා. ඉතින් අපි ගිහින් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් මගේ හිතවතට අද වෙනතුරු මම තනියෙන් ඉතිරේකව ගන්න ලැබුණේ නැහැ මාස දෙකක් ඉක්ම ගියා. අර දේරණිය කියනවා මේ දේරණිය කියනවා එහෙම කිය අන්තිමට එයා ඒ ලෝන් එක ගන්න නැතුව අතහැරලා දැන් මේ වෙද්දි වෙන ආයතනයකින් LOLC එකකින් ඒ ලෝන් එක ගන්න වෙනවා. ඉතින් ඒ වගේ අකාර්යක්ෂමතාවයන් මේ පහළ මට්ටමේ ඉඳලා තියෙන අගර සභාපතිතුමනි අපි ඒව ගැන ඇත්තටම අවධානය යොමු කරන්න. අනිත් එක තමයි මේ කාර්යාලවල වැඩ කරන සේවක සේවිකාවෝ. ඒ වලට අපේ මහ ජනතාව ඇත්තටම මම දකින්නේ ගොඩක් අය කාර්මික සලකනවා. ඒගොල්ලන් කතා කරන්නේ හරියට. එන්න මිනිස්සයාට කතා කරන්නේ ඒගොල්ලන්ගේ වැඩට එන්න කෙනෙකුට කතා කරන ආකාරයට තමයි මම දකිනවා ගොඩක් වෙලාවට. හැම කෙනෙක්ම මේ ගොඩක් දුරට ඒක තියෙනවා. ඒක නිසා ඔබතුමාගේ කාර්මික අවධානය ඒ පිළිබඳව යොමු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි පක්ෂ වේවා විපක්ෂ වේවා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ අල්ලස දූෂණ හොරකම කියන එක නැති කරලා වචනේ පරිසමාප්තාවට එන්න පුනරුද්දීපයක් බිහි කරන්න අපි එකතු වෙමු කියලා ඉල්ලමි. ඔබ සියලු දෙනාට ස්තුති කරමි. මම ඒ වගේම ඔබතුමා කිව්වා ආකාරයෙන්ම අපේ සංවිධාන බලවේගින් දේශපාලන පක්ෂය ඔබතුමා මේ වදන නාන්තන්ගේ ආසනයේ මේ සමාජ පරිවර්තනයේට අවශ්‍ය කරන සියලුම අපි හොඳ දෙයට අධික මුස්තලා යොදායි කියනවා. අඩුපාඩුවක් එක්කොත් අපි ඒ අඩුපාඩු ඔබතුමාට පෙන්වා දෙන්න බලන්න පසුබට වෙන්නේ නිසා ඒ ඔබ පතන අවුරුදු 4ක වගකීම මම හිතන්නේ අපි ඔක්කොම මේමයි ප්‍රාර්ථනා කරන්න කොටාසයක් හැටියට අපි ඔක්කොම මිනිස්සු ඡන්දෙ දීලා පස් කලවල තින්නේ අපි කොටාසෙ නියෝජනය කරලා ඒ කොටාසේ මිනිස්සු බලාපොරොත්තු වෙන පාසුකම් ටික යටිදල් පාසුකම් ටික අවශ්‍ය අනිත් සියලු සංවර්ධන කටයුතු කරලා වසරවල අවසානයේ වෙද්දී අපිට සතුටින් ඉතින් යන්න පුළුවන් නම් ඒක තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන කටයුත්ත. ඉස්සය ප්‍රාර්ථනා කරන කටයුත්තල ඔබතුමාට අවශ්‍ය කරන ශක්තිය හරි දේට අපි හරි කියලා වැරදි දේට අපි වැරදි කියන්න බැහැ. පෙන්ලා දෙන්න සංවිධාන බලවේගී කියන දේශපාලන පක්ෂයයින් අපි කටයුතු කරනවා. ඔබතුමාට අවශ්‍ය ආරෝග්‍යයක් ලබා දෙනවා. ඒ වගේ විශේෂයෙන්ම ඉලිමත් කරලා මහාවතාසේ මාගෙන ඔබතුමා විශේෂ සම්දානයක් යොමු කරන්න. උදේ මෙයාලන්න බලන්න මම කිව්වාගේ මම හිතනවා ඔබතුමා එහෙම කරන්නේ නැති කියලා. මොකද ඔබතුමා අපි අහලා තියෙන හැටියට පසුගිය සභාවේ සිටිද්දී හැමෝටම මේක හා සමානව අයිතිවාසිකම් ලබා දෙන්න කියන ඉල්ලීම පිළිබඳව දැඩි ලෙස පිළිහිටු මන්දිරයේ වශයෙන් අපි අහලා තියෙනවා. සෑම මොන පක්ෂ නියෝජනය කරන මහා රිංග තනියෙන් මම විතරයි. ඒ නිසා ඒකට පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා ඔබතුමාගේ ඉල්ලීමක් කරමින් සේදලාට බොහොම ස්තුතියි සුබ. kata sampai pasangan kata kita kan itu kata pada kata karena kata balai itu kata awasthah di dalam awasthah kata kita dalam kita kan jadi ada satu jam ni ada जनता वे लोग बराबर tua walaupun itu istilah keranda atau si kami latihan karena budak siar dan kerana tegas kerana ini tapi mungkin tapi kalau
හෘද සාක්ෂියට අවස්ථාවක් දෙනවා. හෘද සාක්ෂියත් සමානව රඟපාන්න පුළුවන්. හෘද සාක්ෂියත් රඟපාන්න පුළුවන්. හෘද සාක්ෂිය. හැබැයි හෘද සාක්ෂිය වෙනම ඔබට බද දෙනවා. මේ හෘද සාක්ෂිය නෙමෙයි. ඔබ කතා කරන්නේ ඔබ කතා කරන ඔබට කියලා. මම හෘද සාක්ෂිය තමන්ට බද දෙනවා. මේ කතා කරන්නේ මේ හෘද සාක්ෂිය නෙමෙයි බා. කියලා දෙනවා. ඒ නිසා ජීවිතේ අපිට ලැබෙන දේ පොඩි කෙටි කාලයක් අර මනුස්ස ජීවිත තේරුම් ගන්න ඕන. දැන් මලගෙදරට ගියාම මලගෙදරේ දකින්නවා. මෙරෙනවා සීමාවක් නැහැ. මා විතර යන්න තාටුට මෙරෙන්න පුළුවන් අවසර ඒකට අපිට වෙන මල අපිම කෙනෙක්ගේ මලගෙදර ගියාම පුළුවන්. ඒක තමයි ඇත්ත. නේද? ඉතින් එහෙම රටක එහෙම මනුස්ස ජීවිතයක් ලැබුවා අපි නිකම් මේ ලැබිච්ච ජීවිතය මේ සතා සිල්පාවට පරිසරයට තවත් අපේම වර්ගයේ අපේ මෙහෙදීම් තියෙන දරුපරපුර මිනිස් පරපුරක් වෙනුවෙන් ඒගොල්ලන්ට ගෙනයක් වෙන්න ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙච්ච සහ ජීවත් වෙන ජීවිත කොයි වගේද කියලා පොඩ්ඩක් හිතන්න. මොකට මෙහෙම ජීවිත නිකන් අනුන්ගේ සතයක් වෙනවා. පොදු අරමුණු පොදු මුදලකින් යමක් හොරා ගන්න බලන් ඉන්න ජීවිත. මොකක්ද මේ ජීවිතය? ඒක මනුස්සද? උසස් මනසද? දියුණුවන මනසද? දියුණුවන මනසක් උරුම කරගත්ත ජීවිතය එහෙනම් දියුණු මානසික වැඩ කරන්න ඕන. ඒක මනුස්ස ප්‍රතිරූප වෙලා වැඩක් නැහැ. ප්‍රතිරූපක වෙලා වැඩක් නැහැ. මිනිස් රූප විතරක් උරුම වෙච්ච තිරිසන් වැඩ තියෙන යටකුට්ටු වැඩ තියෙන හොරා කරන එහෙම ජීවිත කරනවා. මේ අපි කට්ටිය පොදුයි නේද? අපේ කට්ටිය අපේ වක්ෂේ මිනිත්‍ර පස්සේ යනවා නීතියට කට්ටිය. අපිට මේ මොකද අවස්ථාව ඉතිහාසයේ වැරදිච්ච දේවල් නැති ඉතිහාසයේ යම් වැරදි වෙන්න ඇති ඍජුව වක්‍රව මේ රටට අද දවසේ මේ පත්වලා තියෙන තත්ත්වය ලෝකයක් ඉස්සරහා ධනගහපු රටක් බවට පත් වෙච්ච තත්ත්වෙට ඍජුව වක්‍රව ඔබව සිරුරනම් වායකරයි. ඒක පිළිගන්න ඕන සත්‍ය. ඡන්දයෙන් හරි කැමැත්තෙන් හරි නිහඬව ඉඳලා ගන්න. අපි මේක දායක වෙලා තියෙනවා. සමහරට වැරද්ද දැක තමන්ගේ පක්ෂය රැකගන්න, තමන්ගේ කණ්ඩායම රැකගන්න, තමන්ගේ නායකයෝ රැකගන්න ඍජුව වක්‍රව නිහඬව ඉඳලා හරි දායක වෙලා තියෙනවා හෘද සාක්ෂිය ගලවලා. අර මම කතෝලික දහමේ ඉගෙනීමේ අහලා තියෙනවා අපරාධයක් කරපු මිනිස්සුන්ට වඩා අපරාධ කරන මිනිස්සුන්ට වඩා ඒ අපරාධය නිහඬව දරාගෙන ඉන්න මිනිස්සු ඊට වඩා අපරාධකාරයෝ කියලා. පොඩි කතා කරන්නේ අපිට ඉදිරි ජනතාව ඉදිරියේ ලොකු වගකීමක් තියෙනවා ඉදිරියේ නාට්‍යයේ ප්‍රාදේශීය සභාව දිනවන ප්‍රාදේශීය සභාව දිනවන මේ රටේ අපි වෙන ඡන්දය පාවිච්චි කරන මිනිස්සු දිනවන. ඒ මිනිස්සු පහුවේ කාලේ දැක්කම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය බොහොම සුළුයි. සුළු ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. සුළු ඡන්ද ප්‍රමාණයක් තියෙන ප්‍රාදේශීය ඡන්ද. ඒතර ඡන්ද මේ නාත්තන්ගේ තබ්බෝ කොටස් දෙන ඡන්ද 5000 ගාණක්. ඒකේ 1500 ගාණක් මට අයිති කියලා. ඊළඟ කෙනාට 500 ගාණක්. ඡන්ද මේ ඒකේ බොහොම සුළු ඡන්ද ප්‍රකාශ කළා. අනිත් හැම තැනකම ඉන්න ලංකාව ගත්තාම එන මිනිස්සුන්ට එපා වෙලා තියෙනවා. මිනිස්සුන්ට කලකිරලා තියෙනවා. තව අඩු වෙන්න හේතුව සමාජ මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන දේශපාලන අවබෝධයක ගැටලු තියෙනද කෙසේ හෝ වේවා අපි දන්නවා මිනිස්සු ඉන්නේ ලොකු කලකිරීමක එපා වීමක ඒ වෙනුවෙන් අන්දාන් යන තරමක් මිනිස්සුන්ට හැකියාවක් නැහැ. ඒ තරම මිනිස්සුන්ගේ ජීවිත ගත්තාම පාසල් වල ජීවිත ගත්තාම පාසල් ගුරුවරයෙක් විදිහට මම වෘත්තීය විදිහට මම පාසල් ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නේ ඒ ගුරු ජීවිතය තුළ මම ලබාගත් අත්දැකීම් එක මම දන්නවා අපි ගොඩක් දුරට පොඩි පාසල් වල ජීවත් වෙලා තියෙන්නේ ඒ පාසල් වල දරුවෝ විඳින දුක් දරුවේ දුක පුංචි දවස්වල ඉඳලම දරුවට සිද්ධ වෙලා තියෙනවා දුක හංගගෙන නිකන් සැපෙන් ඉන්න බව කමාන්ඩර් පෙන්නනවා ඒක වැඩි අපිට නේ අපි රංගනවා ලෝකේ සමාජයට ඇඳගෙන යනවා නමුත් ගෙවල් ඇතුළේ මාන ප්‍රශ්න ගොඩක් අර චූටි දරුවන් පුංචි කාලේ ඉඳන් අර හංගන නැති ජීවිතයක් චූටි දරුවෝ කියන්නේ නමුත් ඒ දරුවන්ට චූටි කාලේ ඉඳන් සිද්ධ වෙලා තියෙනවා හංගන ජීවිතයක් අර ලෝකෙට පරකාස එහෙම මේක උරුම කරලා දුන්න මේ සත්‍ය උරුම කරලා දුන්නේ අපි ඍජුව වක්‍රමයට දායක වෙලා වෙන කොහෙන්ද ඒක නිසා
මම ඉල්ලා හිටිනවා මේ ඉදිරියට මේ රට ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු බවට පත් කරන්න. මේ රටේ එවැනි රටක් බවට පත් කරන පොහොසත් රටක් බවට පත් කරන අද අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකට යම්සි දායකත්වයක් දෙන්න නාත්තන් ප්‍රාදේශීය සභාව විදිහට යම්සි වැඩ පිළිවෙලක් කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව මගහරින්න එපා. මෙතන පක්ෂ වැඩක් නැහැ. මේ විපක්ෂවල අනිත් පක්ෂවල කට්ටිය යෝජනා ඉදිරිපත් කරා. අතර සහයෝගය දෙනවා කියලා ඇත්තටම සතුටුයි. ඒක යථාර්ථයක් වෙන්න ඕනේ. දේශපාලනයක දේශපාලනයක් නැහැ. දෙවියන්ට ගියාම දේශපාලනයක් ඒ වෙන කතාවක් ඇතිවෙනවා. ඉතින් සහයෝගය දීලා මේක අපිට අපිව මෙතන ගෙවුවේ ජනතාව. එව්වේ ජනතා ඡන්දයෙන් ආව මිනිස්සු. අපි අපේ බලයෙන් ආපු නේ ජනතා ඡන්දයෙන් ආව මිනිස්සු. ජනතා ඡන්දයෙන් යන ලොකු සෙල්ලම් දාන්න අපි අවශ්‍ය අවශ්‍ය නැහැ. ජනතා ඡන්දයෙන් ආව නේ ඊළඟ පාර ගෙදර ඉන්න පුළුවන් නේ. ඒක නිසා මේ රටේ මේ ප්‍රදේශයේ මේ මිනිස්සු වෙනින් අපි ලොකු වැඩ පිළිසක් මේ වැඩ පිළිලක් කරමු. මේ දරුවන්ව මේ ප්‍රදේශයේ තියෙන බරපතල ප්‍රශ්න ගණනාවක් හඳුනාගත්ත ප්‍රශ්න තියෙනවා. මම මගේ සභාපතිතුමා ඔබේ දවස්වල මතක් කරා මේ රටේ මේ අපේ ප්‍රදේශයේ තියෙන පානීය ජල ප්‍රශ්න තියෙනවා. මේ වතුර දාන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න අපි මම දන්න චූටි කාලේ නම් තියෙන ප්‍රශ්නයක් මේ වතුර දාන. මේ තාම සම්මත කවේ නැහැ නේ. අහුදු ගහන කියලා මම දන්න පොඩි කාලේ මට 96 හොඳට මතක 96 කියලා කියන්නේ මම උසස් පෙළ කරනවද 96 තමයි දැන් උඩරින් වතුර දැම්මේ. අර බස් වල මාළේ බස් වලට වහලේ ගන්න එක වතුර දැම්මේ. I think වතුර බැහැලා යන්නේ ප්‍රශ්න විදිහට. අදට පොඩි වැස්සක් ගියත් ගෙවල් වල අපි ගියොත්ම මාව කුඩා ඔය පැත්තේ අර මුදු පැත්තට වෙන්න මේ පැත්තේ වල වතුර ප්‍රශ්න ලොකු බරපතල වතුර ප්‍රශ්නයක් තියෙනවා. මේ වතුර දෙන අවිධිමත් ඉදිකිරීම නිසා ඉතින් මේවා ලොකු විසඳුම් දෙන්න අපි ලොකු වැඩ පිළිලක් කරන්න තියෙනවා. ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒකෙදී අපි සභාපතිතුමන්ට ඒ සහයෝගය ලබා දෙමින් ප්‍රාදේශීය සභාවට මේ සියලු දෙනාට මේ සහයෝගය ලබා දෙමින් කටයුතු කරමු කියන එක යෝජනා කරන්නේ. ඒ සඳහා ඔබ තමුන්නාන්සලා සියලු දෙනාට ඒ අවශ්‍ය කරන මනුස්ස විදිහට මිනිස් විදිහට මිනිස් ප්‍රතිරූපකයේ විදිහට නෙමෙයි මිනිස් විදිහට හෘද සාක්ෂියක් ඇතිව ඒ වෙනුවෙන් දායකත්වය දෙන්න අවශ්‍ය කරන මානසික පෙළඹීම අවශ්‍ය කරන යහපත් මානසික පෙළඹීම කායික යෙදවීම සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට මත්දවසේ පත් සියලු දෙනාට සුභාශිංසනය කරමින් ඒ වගේම අබ්බෝ කොට්ටාසෙන් අපේ ගෑන් සහෝදරය ස්තුති වන්දනා වගේම අපි කවුරුත් අපේ හෘදයේ හදවතින් ස්තුති කියනවා අබ්බෝ කොට්ටාසෙන් මාව ප්‍රාදේශීය සභාවට එව්ව මානවින් චන්ද පාවිච්චි කරපුවාට ඒ ස්තුති මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න අවස්ථාව උදා කරගනිමින් ස්තුති ප්‍රකාශ කරමින් මගේ වචන සංකලන කොටාසය ඒ උසත කොටාසයේ පළවෙනි ස්ථානයේ පත්තුනේ අපේ වසන්ත සහෝදරයා අතුතුමා එතුමා මම දෙවෙනි ස්ථානයේද ඒ වගේම තුන්වෙනි ස්ථානයේද අමරිකා පත්තුනේ අද මට සන්තෝෂයි අපි තුන්දෙනාම මේ සභාවේ අද ඉන්නවා පළවෙනි ස්ථානයේ මම හිතන්නේ ඒ සඳහා මම හිතන්නේ ගොඩක් අපිට අවස්ථාව හම්බුනේ ප්‍රතිශතය බලලා ඒ විදිහට පක්ෂේ මන්ත්‍රී කණ්ඩායම් පක්ෂ සියල්ලම වගේ වැඩේ පරාජිත වෙන්නේ ප්‍රතිශතයට එක්ක තෝරාගත්ත නිසා තමයි අපිට මේ අවස්ථාව හම්බුනේ. ඒ අනුව මම ස්තුතිවන්ත වෙන්න කැමතියි පක්ෂේ නායකතුමා ඒ වගේම ආලේකම්තුමා ඒ වගේම අපේ සංවිධායකතුමාට අපේ මොනවද ස්තුතිය මුද කරන්න කැමතියි. අපේ කොටාසේ මම කියන්නේ අපිට ගොඩක් තියෙන්නේ විදුලි ලාම්පු ප්‍රශ්නේ තමයි සමහරතුමා ඒ වගේම ගම්වතුර තත්ත්වයටදී වාරවල යටෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම වාරවල අගලංගීමේ ගැටලුවකුත් තියෙනවා. මම හිතන්නේ ඉතින් කණ්ඩායමක් හිටියේ නැහැ අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත. ඉතින් මේ අවස්ථාවේ තමයි ගොඩක් අපේ ප්‍රදේශ වලට අවධානයක් යොමු නැත්තේ. ඒකත් මම කියන්නේ බලපෑවා. මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි අපි 2011 මමපත් වුණා අතිවරේ කැරියට අපිට මේ වගේ පහසුකම් තිබ්බේ නැහැ. අපි අර බලලා මොලේදී තියාගෙන මේස තියාගෙන තමයි හිටියේ මේ වගේ. ඇත්තටම මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට හොඳ ගොඩනැගිලි මේ පහසුකම් තිබ්බේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදීත් ඒ වුණාට අපේ සභාව හොඳ තත්ත්වයක තිබුණා. විශේෂයෙන්ම අපි කොන්ක්‍රීට් අසල කල්පනා කරන එක හැදුවා. ඒ වගේම ඊට පසු කාලයකදී තමයි මේ විශාල බිල්ඩින් එක හැදුවේ. ඒ සඳහා ඒ ලේකම්තුමා ලක්ෂ 500ක් වෙනම අපි මම දෙවෙනි වතාවටපත් උන්නේ නැහැ. ඒ ආපුවම අපිට ඒ ලේකම්තුමා එක්ක කතා කරමු. එතකොට කිව්වා
අතුරුමතුම අපි මේකට ලක්ෂ 500ක් වෙන් කරලා වෙනම account එකක දාලා තියෙන්නේ. අපිට කිසි මුදල් ගැටලුවක් නැහැ. මම හදනවා මේක ලස්සන මේ ගොඩනැගිල්ලක් හදනවා. ඔයගලන්ට ඉන්න කියලා ඒ වගේ මේ කතාවක් කිව්වේ. ඉතින් මේ එදා අපේ ලේකම්තුමිය මෙතන ස්ටේජ් එකේ හැංගලා කිව්ව දේ අතර මම දුස්විභූත වුණා. මේකට මොකක්ද වෙලා තියෙන්නේ මේ අපේ සභාවට කියලා. මුදල් නැහැ. මේක කරගන්න විදියක් නැහැ කියලා ඒ වගේ අදහසක් තමයි දුන්නේ. ඉතින් මම හිතන්නේ ගොඩක් දුරට මේ අපේ තියෙන ආදායම් මාර්ග වැහිලා තියෙනවා. යම් විදිහට අපේ මන්ත්‍රීතුමාලා කතා කරා විශේෂයෙන්ම කටි කිරීමේදී ඒ වගේම වෛකාරණ එකතු කිරීමේදී ඒ වගේ දේවල් වලින් මේ ආදායම් මාර්ග ඇහිවිලා තියෙනවා. ඔබතුමා ඒවා ඇතුළු මේ මන්ත්‍රී මණ්ඩලය එකතු වෙලා අපි හොයලා බලලා ඒ නැවත ඒ ආදායම් මාර්ග වැඩි කරගමු. ඒ කරලා අපිට හොඳ සේවාවක් අපේ ප්‍රදේශ ජනතාවට ලබා දෙන්න සත්‍යන කරවේදී ලෝකුනේ කොහොමද අපි වෙන්නේ නැගිටින්න ඒ හැම පොදු දෙයකටම හොඳ එළියන්ද යම්කිසි අපිටක්ම ඒ සම්බන්ධ කතා කරලා කරන්නත් මගේ බලාපොරොත්තුව ඒ වගේ එදා අපේ ආන්දරතුමානිච්ච අසාධාරණ නිබන්ධක මම කල කරනවා බෑ නම් අපි සියුම්ම මොකදවන්න කියන්නේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්ගෙනෝ ලේකම්තුමියන්තු ප්‍රාදේශීය සභාව යෝජනය කරන සේවාවන් පරිමාණයෙන්ම විනාශක අවසරයි මාත් මුලින්ම මේ සභාවට එන ආපු පළවෙනි දවසේ දෙනක මේ මන්ත්‍රී වරුන්ට සම්මාන වෙච්ච නීති නියුත්තේ වසර 19ක කාලයක් මම සේවය කරලා තියෙනවා මේක ලැබිච්ච දේශපාලන ජීවිතයේ පළවෙනිම අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ නිසා ඒ සම්බන්ධව මම ඉන්නේ මුඛන්නාව කොටාශයේදී ප්‍රබල අභියෝගයක් වෙච්ච වසර ගණනාවක් දේශපාලනයේ නියැලී තිබිච්ච සමාජික සියලු පක්ෂ නියෝජනය කරන සමාජික පිරිසුත් එක්ක තමයි මම තරගයීමක් සිද්ධ කළේ. ඒ අනුව මට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්න ලැබීම සම්බන්ධව මම ඇත්තටම ඒ විමේ ඉන්න සියලු දෙනාට ස්තුති කරන්න මේක පළමු කොටම අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි මම හිතන්නේ අපිට අපි දේශපාලනයට එන්න මේ ඔය කියපු සියලු කාරණාවල් හේතුපාදක වුණා. ඒ කියන්නේ අපි දන්නවා පැහැදිලිවම මේ රට තුල දූෂණය වුණාද, වංචා සිද්ධ වුණාද, හොරකම් සිද්ධ වුණාද, ජඩවැඩ සිද්ධ වුණාද කියන එක ගැන අපි දන්නවා. අවබෝධයක් තියෙනවා. දැන් මේ සියලුම දේවල් අපිට ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. ඒවා ක්‍රියාවල් තුලින්ම වෙච්ච දේවල්. දැන් අපිට ඒවට නීතිය තුලින් කුමක්ද සිද්ධ වෙන්නේ සාධාරණත්වයේ කියන එක දැන් අපිට විද්‍යාමානව වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඇත්තටම අපිට දෙතුන් පාරක් කතා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒකට ඒ ගැන පැහැදිලි. දැන් කොහෙටද මේ නීතියේ ස්වාධීනත්වය ගමන් කරන්න කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවා. මිනිස්සුන්ට එපා වෙච්ච තැනදී තමයි මේ නව රජයක් පත් කරලා මේ තැන් වලට ගෙනාවේ. ඒ නිසා අපේ වගකීම වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන් අපි ආවනම් යම් තැනකට අපිට වගකීමක් තියෙනවා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒ දේවල් ඉෂ්ට කිරීමේ වගකීමක් ඔයාලා හැමෝටම තියෙනවා. ඒක පක්ෂද විපක්ෂද ඒ කිසිම දෙයක් නැහැ මෙතන. ඒ අපේ වගකීම වෙන්නේ බිමේ ඉන්න ඒ අයගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. ඒ නිසා අපි හැමෝටම අද දවසේ ලැබුණා ඒ වගකීම් සහගත නිලධාරියන් ඒවට අපි සමහර විට මේ දෙයට ආධුනික නිසා දේශපාලනයේද ඒ තත්ත්ව නිසා යම් කිසි විදිහට වැඩ කටයුතු කරගෙන යද්දී ඔයාලා අධ්‍යක්ෂින් තියන අයගේ සහයෝගය ඇත්තටම අපිට අවශ්‍ය වෙනවා. ඒ අනුව අපි මේක සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න විපක්ෂය කියලා කියන්නේ වචනයක කියනවා දේශපාලනයේ වචනයකට මුර බල්ලෙක් කියලා. විපක්ෂයේ සමාජිකයින් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දේශපාලන විද්‍යාවෙන් හඳුන්වන්නේ ඒ අය මුර බල්ලු කියලා. ඒ කියන්නේ ඒ අයගෙන් තමයි එන්නේ ඇත්තටම ආණ්ඩු පක්ෂයක් කවුරුන් හෝ ඒ වැඩ කටයුතු කරන ඒකේ ඉඳගෙන ඒ පිළිබඳව දකින්න ඒගොල්ලෝගෙන් තමයි විවේචනය එන්න ඕනේ. ඒතකොට ඒ අය ආණ්ඩුව නිසිතැනට ගමන් කරන තැන හදන්නේ විපක්ෂයේ ඉන්න අය. ඒ නිසා ඒක කිසිම ගැටලුවක් නැහැ. මෙතන තමයි සංවාද කරන්න ඕන තැන, මෙතන තමයි විවාද කරන්න ඕන තැන. ඒ තුලින් තමයි අපිට හොඳ
මතයක් ගොඩනගාගෙන සාර්ථක යෝජනාවල් ඇවිල්ලා ඒ අනුව අපිට නිවැරදි ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඒ විවාදයන් තුලින්. ඒ නිසා අපි මෙතන ඒ හොඳ සංවාද ඇති කරගමු, විවාද ඇති කරගමු. ඒ ඇති කරගෙන ඒවා හරි විදිහට අපි ජනතාවට සේවය කරන තැනකට අපි අරගෙන යනවා. ඒ වගේම තමයි පහුගිය සිදුවීමක් සම්බන්ධව කතා බහ කිරීමක් සිද්ධ කළා. ඒ සම්බන්ධව ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමාට අවස්ථාවක් හම්බුනොත් කැමති වුණොත් එතුමාගේ අදහස දැක්වීමක් සිද්ධ කරાવી. ඒ කෙසේ වෙතත් දැන් අපිට ඇත්තටම ඒ කිසිදු දෙයක මින් ඉදිරියට වැඩ කිරීමේදී ඒ සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමක් සිදු කරගන්න නැතුව අපි අපේ රාජකාරීය වැඩ කටයුතු ඒ වැඩ කරමු කියන සහෝදරාත්මක ඉල්ලමින් ඔබ සියලු දෙනාටම මේ ප්‍රදේශයේ නාට්‍යන්‍ය ප්‍රාදේශීය සභාව අනිකුත් සියලුම සභාවන් අතුරින් විශිෂ්ටම සභාවක් විදිහට අරගෙන යන්නට ඔය සියලු දෙනාටම මම ආරාධනය කරනවා වැඩ කටයුතු කරලා ගරු සභාපතිතුමාට ඒ සහයෝගය සම්පූර්ණ වශයෙන් දීලා අපි මේක ලස්සන ප්‍රදේශයක් බවට පත් කරගමු කියන ඉල්ලීම කරමින් සියලු දෙනාටම සුභාශිර්ෂණ එකතු කරමින් අවස්ථාව ලබා දුන්නට ස්තුති පූර්වක වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. දේශ සභාවාදී කටයුතු අවසන් කරන්නේ යම් කරුණාවක් කතා බහ කරගනිමින් මේ විශේෂ සභාවාදී අවසන් කරගමු. විශේෂයෙන්ම අපේ මේ සඳහා අදහස් යෝජනා ඉදිරිපත් කරපු අපේ මන්ත්‍රී මණ්ඩලයේ පක්ෂ විදිහටනේ මේ අදහස උන්ගේ යෝජනා ඉදිරිපත් කළා. ඉතින් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රී මල්ලා මියන්ලාට විශේෂයෙන්ම මම සභාපති විදියට මට පක්ෂයේ විසින් දීපු වගකීමක් තියෙනවා. ඒ වගකීම මම මේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ට කරන්න මගේ පැත්තෙන් මම දිහා කරනවා. ඒක කිසිදු තරකයක් නෑ. ඒ වගේම මම ඊටම වගකීමෙන් කියනවා අපි මේ ආයතන ඇතුලේ අපි දැක්කා කොන්ත්‍රාත් කරපු සංස්කෘතියක් තිබෙනවා. ඒකට දායක වෙච්ච මන්ත්‍රීවරු මෙතන ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. ඒ එහෙම ගත්තු අය ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපේ උපසභාපතිතුමා කිව්වා වගේම හරිද සාක්ෂියක් හදන්න. ඉතින් ඒ නිසා අපි මේ කොන්ත්‍රාත් ක්‍රමය ආයේ සභාව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන් හරහා. ඊටම වගකීමෙන් කියන්නේ. ඒ වගේම අදහස් යෝජනා ඉදිරිපත් කරපු කොටස දිනලාපු අපේ සියලුම මන්ත්‍රීතුමාලා තුමියල්ලා ඒ වගේම මේ ඡන්දවල ඒ ඡන්දෙදි ලැබුණු ඡන්දය අනුව ඒ පක්ෂ වලින් තෝරාපත් කරලා ඒවල තියෙන අපේ මන්ත්‍රීතුමාලා තුමියල්ලා අපි හැමෝටම තියෙන්නේ මේ ආයතනයේ අපි දැනටම අපි තීරණය කරලා තියෙනවා මොන එකක්ද මේක කතා කරා පූර්ණ විගණනයක් කරන්න ඕනේ. මේ ආයතනයේ පූර්ණ විගණනයක් කරන්න ඕනේ. ඒ විගණනයට අවශ්‍ය කරන සියලුම සහයෝගය අපේ පැත්තෙන් අපි දෙනවා. මම සභාපතිවරයා විදිහට ඒකට අවශ්‍ය කරන ආණ්ඩුවක් විදිහට දෙන්න තියෙන දායකත්වය මැදිහත් වීම අපි කරනවා පළාත් පාලනතුමාත් එක්ක. ඒ වගේම මේ විෂයන් වලට නායකත්වය දෙන පළාත් පාලනතුමාගේ ඇතුළු මේ සියලුම දෙනා සම්බන්ධ කරගෙන මම හිතනවා අපි මේකේ පූර්ණ විගණනයක් කරන්න ඕනේ. මේ ආයතනයේ තියෙන ප්‍රශ්න ගැටලු අපි හරියට අවබෝධ කරගන්නත් ඕනේ විගණනෙත් එක්ක. ඒ නිසා අපි හිතනවා මේ සභාව ලබන මේ ආදායම ජනතා සුබ සිද්ධියට ඉතාමත්ම විනිවිදව යොදවන්න ඕන. ඒ විනිවිදව යොදවන එක සම්බන්ධයෙන් මෙන්න මේ මන්ත්‍රී මණ්ඩලය තමයි ඒකේ වගකීම කාර්යභාරය බාර ගන්න. මේ විනිවිදභාවය ඇති වෙන්න ඕනේ අපේ. ඒ විනිවිදභාවයේ නායකත්වය ගන්න ඕනේ අපි. ඒක අපේ ලේකම්තුමියට එහෙම නැත්නම් මේ ආයතනයේ වැඩ කරන අනිකුත් නේද? නිලධාරීට ඒ ආදර්ශය දෙන්න ඕනේ අපි. නේද? ඒක අපේ වගකීම බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගකීමත් එක්ක බැඳිලා අපේ ගරු මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ලා ඉදිරිපත් කරපු යෝජනා අදහස් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඒ සහෝදරත්වය. ඒ සහෝදරත්වයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැම මොහොතකම නේ අපි මන්ත්‍රී මණ්ඩලයක් විදිහට කතා බහ කරලා
විශේෂයෙන්ම වංචාව දූෂණය නාස්තිය කියන එක අපි මේ ආයතන පද්ධතිය ඇතුලේ නේද? ඒක නැති කරන කණ්ඩායම් බවට පත් වෙන්න ඕන. මම හිතනවා ඒක අපට කරන්න පුළුවන්. ඒකේ අපි නායකත්වයේ දරනවා. අපිට හොඳ മന്ത്രി මණ්ඩලයක් ඉන්නවා. මේ മന്ത്രി මණ්ඩලේ අපි ගත්තොත් මීට අවුරුදු ගාණක් මේ ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරු විදියට ඉඳපු අපේ മന്ത്രിතුමාලා තුමියන්ලා ඉන්නවා. ඒ වගේම නවකයෝ ගොඩක් ඉන්නවා. අපි හැමෝටම යම් දේවල් ඉගෙන ගන්න වෙයි. ඉගෙනගෙන වැඩ කරන්න වෙයි. වැරදීම් වෙයි. හැබැයි වගකීමෙන් කියනවා ඒ වැරදීම් වල අපි විශේෂයෙන්ම හොරකම වංචාව දූෂණය කියන එක වැරදීම් වෙන්නේ නැහැ. හොරකම වංචාව දූෂණය කියන එකේදී වැරදීම් වෙන්න බෑ. වැරදීමක් වෙන්න බෑ හොරකම. සමහර වෙලාවට යම් දෙයකට නේද මගේ වැරදීමකින් අස්සනක් යන්න පුළුවන්. මම ඒකත් හොඳ නියාමනයකින් ඒකටත් අවශ්‍ය කරන මේ ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එන්න ඕන විනිවිදභාවය සහිතව තමයි මම මගේ අස්සන යොදන්නේ. නැතු කිසිම දෙයකට මම එහෙම අස්සම් කරන්නේ නැහැ. මගේ අතින් නේද එහෙම වරදක් වුණොත් ඒකත් බරපතලයි. ඒක නම් දැඩි ලෙස හිතනවා. ඒ නිසා ජාතික ජනබලවේගයේ විදිහට අපි නාත්තන්ගේ ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගත්ත අපි කණ්ඩායමක් විදිහට සාමූහිකව ප්‍රතිගත වෙලා එතකොට අපිට තියෙන මේ සාමූහික වගකීම මේ රටේ ජනතාව මේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න. මේ සාමූහික වගකීමේදී මම හිතනවා මේ ඡන්දෙ දීපු හැම මිනිහෙකුටම මෙතෙන්ට ආපු හැම മന്ത്രിතුමෙකුටම තුමියකටම ඡන්දෙ දීලා තියෙන මොකක් හරි අභිලාෂයක් මත. අන්නේ අභිලාෂය තමයි අපට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඉතින් අන්නේ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය නැවතත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ ප්‍රාදේශීය සභාවේ අපි ගරු අපේ SW මන්ත්‍රීතුමා කිව්වා නිකන් මේ පහුගිය කාලේ අපි කියන්නේ ගරු මන්ත්‍රීතුමා මේක අපි මොන හරි එක කණ්ඩායමක් ඉලක්ක කරලා කියන කතාවක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න. ඔබතුමාලා දැන් මේ මොහොතේ ගියොත් අර ප්‍රින්ස් සංගනේ ඒ යාඩ් එකට ගියොත් තේරෙයි. ඒක අර තරණ මැෂින් එකයි තියෙන එකත් අක්‍රියයි. ඒ පහුගිය අවුරුදු 3ක විතර කාලයක් මේ දේශපාලන එහෙම නැත්නම් මෙතන മന്ത്രി මණ්ඩලයක් නොසිටියා කියන එක මතම මේවා වෙලා තියෙනවත් නෙමෙයි. ඒ කියන්නේ ඒ කාලේ දීපු දේශපාලන භාවිතාවේ දේශපාලන හැඟීම මේ කාර්ය මණ්ඩලෙට තිබිලා නැහැ. මේ හොරකම් කරන්න පුළුවන් අය හොරකම් කරනවා. අපි දැන් මේ පමණක්කේ වස්සම් කරනකොට අපි ටුට්ටක් හොයලා බලලා කඩේකට දෙකකට කෝල් එකක් දීලා දැන් කරන්නම දෙයක් නැති නිසා අස්සම් කරන්න වෙච්ච ඒවා තියෙනවා. ඒ විමර්ශන වලට දැන් යන්න බෑ. එහෙම ගැටලු ප්‍රශ්න තියෙන ඒවා තියෙනවා. මේ ඉංජිනේර පව අස්සම් කරපුවා තියෙනවා. ඉතින් මොකද අපි කරන්නේ? මේ ආයතනේ පවත්වන්න යන්න සිද්ධ වෙනවා. සියල්ල නවත්තලා බෑ. ප්‍රිමිස් කරන එක අපි නැවැත්තුවා. ප්‍රිමිස් කරන එක නවත්තලා තියෙන්නේ. ඒක අපිට කරන්න බෑ. ඒ අපරාධය දැක ඒ මිශ්‍රණය කලවම් කරලා පාරවල් වලට යොදන්න කියලා අපිට ඒකට උපදෙස් දෙන්න බෑ. ඒ නිසා අපි විමර්ශනයකට ලක් කරලා තියෙනවා. තවත් දේවල් තියෙනවා අපිට හැම විමර්ශනය කරන්න. ඔයාලා බලන්න. අන්නේ වගකීම තමයි අපිට മന്ത്രി මණ්ඩලයක් විදියට තියෙන්නේ. ඒ නිසා ඕනම වංචාවක් දූෂණයක් සම්බන්ධයෙන් අපිට ඒකේ අර මොන පක්ෂයේද එයා නේද මොන ඒ අපිට අදාළ නැහැ. ඔබතුමාලාගෙන් ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ අපිට ඒක දෙන්න, තොරතුරු දෙන්න. වෙන දේ සම්බන්ධයෙන් අපට නිශ්චිත අදහසක් දෙන්න. නේ අපි ඒ සම්බන්ධයෙන් බලන්න ඒකට තොරතුරු දෙන മന്ത്രിතුමා තුමියත් අපි සම්බන්ධ කරගෙන අපි ඒ කාර්යභාරය කරනවා. ඒ නිසා අපි කිසිදු පක්ෂයකට කිසිදු පුජ්‍යලයකට මේ හිතාමතා චෝදනා කරන්නේ නැහැ. යම් අත්වැරදීම් වෙන්න පුළුවන් මේ වැඩ කටයුතු කරගෙන යන්න. අපි දේශපාලනයේ අපි හැමෝම දේශපාලනයේ තියෙනවා. ඒකත් නිශ්චිතයිනේ. නේද? මම දේශපාලනයක් කියනවා. මම මේ දේශපාලනයේ මේ ඉන්නේ අවුරුදු මගේ ජීවිතේ වැඩිම කාලයක් මම දේශපාලනෙත් එක්ක 1994 ඉඳලා. ජනතා විමුක්තිවරුන් කියන දේශපාලනෙත් එක්ක මම බැඳලා වැඩ කරන්නේ. 1994 ඉඳන් පාසල් අවදියේ තමයි මම මේ දේශපාලනයට පිවිසෙන්නේ. ඉතින් එදා ඉඳන් අපිට හීනයක් තිබ්බා. ඒ හීනේ නේද? සැබෑවක් කරන්න අපේ ජනතාව අවස්ථාවක් දීලා තියෙනවා. අන්න ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. ඒ වගේම ඔබ සියලු දෙනාගේම ශක්තිය, දැනුම, ධෛර්යය නේ මේ වැඩේට එකතු කරන්න විවිධ හැකියාවන් නැති, විවිධ දක්ෂතාවයන් නැති, විවිධ අදහස් යෝජනා ඇති මේ සියල්ල එකට කැටි කරගෙන අපි මේ නාත්තන්ලි ප්‍රාදේශීය සභාව ජනතාවගේ ආයතනයක් බවට පත් කිරීමේ නියම කණ්ඩායම බවට පත් වෙමු. ඒ වෙනුවෙන්
අද දවසේ මේ විශේෂ මහා සභාවට සම්බන්ධ වුණු විවිධ පක්ෂ නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය මන්ත්‍රීතුමාලා තුමියල්ලා වගේම ජාතික ජන බලවේගයේ අපේ උපසභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය ඒ වගේම මේ අවස්ථාවට මේක සාර්ථක කර ගැනීම සඳහා මේ ලේකම් තුමිය ඇතුළු අපේ ප්‍රාදේශ සභාවේ කාර්ය මණ්ඩලය ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ මාධ්‍යවේදී හිතවතා ඇතුළු ඔබ සියලු දෙනාටම අපි අපේ සුභාශිංසන ගෙනනමමින් ස්තුති වෙමින් අපි අද අපේ මේ විශේෂ මහා සභා වාරයේ කටයුතු අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි. අපි වැඩේ